හැබැයි විශ්‍රාමික විනිසුරුන්ට ඔබතුමාලා තනතුරු තානාන්තර දීම තුළ සමාජය තුළ දැන් යම් ආකාරයක විශේෂම නීතිඥ කණ්ඩායම් තුළ යම් සැකයක් මතුවලා තිබෙනවා. විශේෂයෙන්ම ජයන් ජයසූරිය මැතිතුමාට එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියුජ තනතුරු ලබා දීම, තානාපති තනතුරු ලබා දීම සම්බන්ධයෙන් කොයි වගේ සැකයක්ද දන්නේ නැහැ නේ. ඒ කියන්නේ විනිශ්චයකාරවරුන්ට යම් ආකාරයක ඉදිරි තමගේ විශ්‍රාම දිවිය, විශ්‍රාම සුවය වෙනත් රැකියාවකින් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙනවා කියලා. ඒ පත්කිරීම ජයන්ජයසූරිය ගැනද කියන්නේ? ඔව්. මේ පත්වීම කරේ ඇවිල්ලා මං හිතන්නේ ඔක්තෝබර් නේද? සැප්තැම්බර්. මේ පත්වීම කරේ මොකද මම නෙමෙයි පත්වීම කරන්නේ. මෙතන ඒ ජනාධිපතිලා කරපු පත්කිරීම කරපු පදනම පිළිබඳව නිසි අවබෝධයක් නැහැ. මම හිතන්නේ මට හරියටම පදනම දන්නේ නැහැ. මොකද ඔබතුමා පුද්ගලිකව හිතන්නේ නැද්ද? දැන් හරි තනතුරු ඔබතුමාලාගේ රජයෙන් ජනාධිපතිතුමා පත් කරනවා. හැබැයි එතුමාට ඒක බාර ගැනීමට සදාචාරාත්මක අයිතියක් තියෙනවා කියලා ඔබතුමා පිළිගන්නවද? ඒක ඉතින් මම දන්නේ නැහැ. ජයන්ජයසූරිය අහන්න ඕන. නමුත් අවසානයේදී මේක සදාචාරාත්මකද නැද්ද කියන එක කාට හරි කැමති කෙනෙක්ට කමෙන්ට් කරන්න පුළුවන්. මම ඒ පුද්ගලයාත් එක්ක ඩිස්ඇග්‍රී වෙන්න යන්නේ නැහැ. නමුත් ජනාධිපතිවරයා විසින් කරපු ලද පත්කිරීමක් වර්ධී කියන්න මම මෙතනට අවිල්ලත් නැහැ. ඒක මට කියන්න බෑ.